ආයුබෝවන් බිස්නස් කාර්යය YouTube channel එකෙන් ඔබ ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ වීඩියෝ ගොඩක් ඔයාලා බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මම හිතුවා අද ටිකක් අලුත් වීඩියෝ එකක් ඔයාලට ගේන්න. මම ඉන්නේ අද පුත්තලන් දිස්ත්‍රික්කයේ ආනමඩුව මැතිවරණ කොට්ටාසේ නවගත්තේගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රළපනාව කියන ගමේ මේක ගොඩක් දුෂ්කර ගමක්. ඒ ගමේ අපි පොඩි වැඩ වගේකට ආවට පස්සේ තමා මේ ව්‍යවසායක මහත්තයා හම්බුනේ. ඉතින් මෙතුමා කාබනික දියර පොහොර සහ කොම්පෝස්ට් පොහොර තමා මෙතන නිෂ්පාදනය කරන්නේ. ඒ ලොකු ප්‍රසිද්ධියක් නැහැ. නමුත් හොඳ දක්ෂ මහත්තයෙක්. ඉතින් මම එතුමත් එක්ක කතා කරුවා. මේ ගමේ රසායනික පොහොර භාවිතය ගොඩාක් දුරට අඩු කරලා තියෙන්නේ. දියර පොහොර තමා භාවිතා කරන්නේ. ඒවල ප්‍රතිඵලත් එයාලා කිව්වා ප්‍රතිඵල වලින් ඒ කියන්නේ ගස්වලට නිසි පෝෂණය, ඒ කියන්නේ ඵලදාව වැඩි, ගොයමට මේක භාවිතා කරපුවාම වී කරලේ බර වැඩි, වී කරලේ එතකොට අල්ලන ඇට ප්‍රමාණය වැඩි, බත රසයි, ඒ වගේ ගොඩාක් එතුමා මට විස්තර කිව්වා. ඔබතුමා ඔයා සියලු දෙනාටම එතුමාගේ කටහඬිනුත් මේකේ විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්. පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කවුරු හරි ඉන්නවා නම් මෙතුමාගෙන් තොග මිලට අවශ්‍ය ඕන ප්‍රමාණයක් මෙතුමාගෙන් ලබා ගන්න පුළුවන්. තාම සාධාරණ ව්‍යවසායක මහත්තයෙක් අඩු මුදලට දෙයි. සමහර විට මුලදී නිකනුත් අත්පදා බලන්න දෙයි. ඒ වගේ සාධාරණ මහත්තයෙක්. ඉතින් එතුමා ටිකක් ලොකුවට කරගෙන යනවා. අපි එතුමගේ කටහඬින්ම එතුමගෙන් අහලා බලමු මේවා නිෂ්පාදනය කරන්නේ කොහොමද, මොනවද ගන්න අමුද්‍රව්‍ය, ඒවා එතකොට ඔබතුමා බෙදා හරින්නේ කොහාටද, මේවට කොච්චර කාලයක් යනවද, එතකොට ඒ වගේ මේවලින් ප්‍රතිඵල මොනවද, මේවල එතකොට මොනවද සත්ත්ව සහතික මොනවද, රාජ්‍ය ආයතන මේකට සම්බන්ධයිද කියලා එතුමාගෙන්ම විස්තර දැනගමු. මම තවත් ආරාධනාවක් කරනවා මේ මගේ වීඩියෝ එක බලන රජයේ නිලධාරී එහෙම සම්බන්ධයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ වගේ ව්‍යවසායක මහත්තුරු පොඩ්ඩක් ඇවිල්ලා මේ මෙතුමත් එක කතා කරලා යම් කිසි මාර්ගයක් මෙතුමන්ලට හදලා දෙන්න පුළුවන් නම් මෙතුමන්ලගෙන් රටට ලොකු වැඩදායි වැඩ කොටසක් කරගන්න පුළුවන්. විශේෂයෙන් රසායනික පොහොර භාවිතය රටෙන් ටික අයින් කරලා දියර පොහොර සහ කොම්පෝස්ට් පොහොර භාවිතයෙන් රට ස්වයංපෝෂිත කරන්න හොඳ මාර්ගයක් තමයි මෙවුවා ක්‍රියාත්මක වුණා. ප්‍රාදේශීය සභා මට්ටමිනුත් සමහර ප්‍රාදේශීය සභාවල තවමත් කෙරීගෙන යනවා. නමුත් මේ වගේ තැන් වලින් මේ වගේ ආයතනයටම ඇවිල්ලා තොග මිලට අරගෙන තව පොඩි ව්‍යාපාර කරන්න අදහසක් තියෙන කවුරු හරි ඉන්නවා නම්, නැත්නම් මෙතනින් අවශ්‍ය ප්‍රමාණය අරගෙන බෑග් කරලා පිටරටකට යවන්න පුළුවන් එහෙම මහත්තුරු ඉන්නවා නම් ඒ වගේ මෙයාලටත් ලොකු උදව්වක්. මොකද මේ ගම්වල ව්‍යවසායක මහත්තුරු ඉතින් එයාලටත් ලොකු අත්වලක් වෙනවා. ඉතින් එන්න අපි එතුමත් එක්ක වැඩි විස්තර කතා කරමු. අයිබෝවන් සිල් සන්දනායක මහත්තයා. ඉතින් මේ තමා මේ ව්‍යාපාරයේ අයිතිකරු. මේ ගමේ රළපනාව කියන ගමේ තමා මේ පදිංචිය. ඉතින් අපි මම වට කිව්වා ඔයාලට දියර පොහොර, කාබනික දියර පොහොර සම්බන්ධව විස්තර මේ මෙතුමගෙන් අහලා අපි විස්තර දැනගමු කියලා. දැන් මෙතුමා ඉන්නවා. සන්දනායක මහත්තයා අපිට කියන්නකෝ ඔයා කොහොමද මේ කොච්චර කල් වෙනවද මේ ව්‍යාපාරේ පටන් අරන්, එතකොට මේකට මොනවද ගන්න අමුද්‍රව්‍ය, මේවා කොච්චර කල් වෙන්න තියෙනවද, එතකොට කොහොමද බෙදා හැරීම් කරන්නේ, මේ වගේ අදහසක් ඔබතුමාට ආවේ කොහොමද? අපිට චුට්ටක් විස්තර කරන්නකෝ ඒ පිළිබඳව. ස්තුතියි මේ ඔබතුමාට මේක අදහස අවදි කියනවා නම් මේක මේ මම හරි කැමති මේ අපේ දේශීය දේ සම්පත් වලට. ඉතින් මම පුංචි කාලේ ඉඳලා එහෙම මේකත් තිබුණා.
ඊට පස්සේ මම මේ හිත ඉන්න වෙලාවකට මට රැකියාවක් නැහැ, සොයන් රැකියාවක් හොය ඉන්න ගමන් තමයි මේ 2021 විතර මේ පොහොර සම්බන්ධව මේ අරබුද ලංකාවේ බොහොම තදින් ආවා, කාබනික පොහොර වගාව සම්බන්ධව. ඉතින් ඊට පස්සේ දැන් මේක මට හිතුණා මේක හරියට කරොත් මේ අපි දැක්ක සමහර තැන්වල සමහර මහත්තුරු මේ පාව දෙනව නෙවෙයි, මේක හරියට නියම ප්‍රමිතියට හරි විදියට හරි දෙයක් මේ හරි මාත්‍රාවට කරන්නේ නැහැ. මේක හරියට කළොත් මේක මේ හරි පරදායි. ඉතින් අනික ඇත්තටම මේ අපේ පරිභෝජනයට මේවා භාවිතා කරලා ආහාර නිෂ්පාදනය කරගත්තාම අපේ සෞඛ්‍ය ආරක්ෂිතයි. එතකොට මේ ලෙඩ රෝග අඩු වෙනවා. මේ අපි වසවිස කන්නේ නැතුව 100ට යම් ප්‍රමාණයක් හරි අවම කරගන්නවා නම් ඒක මේ හොඳ වැඩක් කියලා මට හිතිලා තමයි මම ඒකට මට ව්‍යාපාරයක් විදිහට මේක කරන්න පුළුවන් කියලා මේ කාබරික දීර පොහොරයි ඝන පොහොරයි දෙකම නිෂ්පාදනය කරන්න මේ පටන් ගත්තා. එතකොට මේකට ඔබතුමාලා ගන්න අමුද්‍රව්‍ය මොනවද? මේකට විශේෂයෙන් කියනවා නම් අමුද්‍රව්‍ය අපි ලාඩප්ප කියන්නේ ඇල්බීසියා ඒ භාවිතා කරනවා. එතකොට මොනවාද වැව් පාසි, එතකොට කුකුල් පොහොර, ගොම මේ ඒව තමයි වෙනම දාලා අපි යම් අනුපාතයකට මේක පෙරාගෙන මේක කව කරන්න අපි මේකට භාවිතා කරන්නේ ෆිල්ටර් වතුර. ඒ විශේෂයෙන් ඒ කියන්නේ මේ කිවුල් වතුර මේ පළාතෙන් තියෙන කිවුල් වතුර ෆිල්ටර් වතුර නැතුව කිවුල් වතුර භාවිතා කරලා නිෂ්පාදනය කරොත් සාකේට මේක ලබා දෙද්දි ඊට පස්සේ මේක මේ අර ලුණු වතුර ලුණු මේ කියන්නේ වැඩිනේ. හානි සම්භාවිතා වැඩි වෙනවා. අපිට මට උපදෙස් දුන්න අපේ ගොවි ජන සේවාවේ වික්‍රමසිංහ සර් මතක් කරන්න ඕන. වික්‍රමසිංහ සර් කොහේ හිටියත් මම හැමදාම අදහන කෙනෙක්. එතුමා මුස්ටියක් නැතුව මේ ගම්කොටුව පැත්තේ මම හිතන්නේ සර්ගේ ගම්පලාත් නාත්තන්ගේ ඉතින් මේ එතුමා මුස්ටියක් නැතුව මට කියා දුන්න නිතර ඒක ඊට පස්සේ නන්දා මිස් කියලා අපේ ශේත්‍රයට මිස් කෙනෙක් ඇවිල්ලා එයත් ශේත්‍රේ පරික්ෂා කරලා කියලා දුන්නා. මේ ඊට පස්සේ ඉතින් එතුමාගේ උපදෙස් මත තමයි මේ කරගෙන ආවේ. මාළුන්ගෙත් මොනවද? මේකට මාළු එක්ක කරනවා. සැබෑ මේක සමහර උදවිය මේකට අර යම් කොස්ට් එකක් දරන්න වෙයි, ප්‍රාග්ධනයක් වියදම් කරන්න වෙයි කියලා මේ සැබෑ මාළු දාන්නේ නැහැ. ඒ බොක්කු බඩවැල් මේ දැම්මම තමයි අර ගඳ කුලෙන්නේ. දැන් ඔබතුමාට උනත් මේක මම ඉස්සෙල්ලා අරගෙන බැලුවා නම් කිසිම ගඳක් කුලක් මොනවත් නැහැ. ඉතින් සැබෑ මාළු දාලා තමයි මේක එතකොට මේක ඕනම වගාවකට සුදුසුයි. මේක විශේෂයෙන් වී වගාවට. එතකොට එළවලු පළතුරු. පොල් වගාවට දැන් මේක මේ දාන්නත් පුළුවන්. පොල් වගාවට අපි දැනට අපේ මුල්ලේගම පන්සලේ පොඩි ආම්දුරෝ දීලා භාවිතා කරලා උනාසේ තියෙනවා. සමහරක් අය ගෙනෙන් තියෙනවා. ඉතින් මේ ඇත්තට මේකේ මේ ගහේ හරිතභාවය බොහෝම අර සාමාන්‍ය විදිහට නෙමෙයි තද හරිතභාවයක් එනවා. එතකොට මේකේ ගහේ බිඩ බොහොම ඉක්මනින් බිඩ එනවා. කියන්නේ ගහේ අර බිඩ මහත් වෙනවා. බිඩ මහත් වුණාමනේ ලොකු පොල් මලක් එන්නේ. ඉතින් මේ ඒ විදිහට. ඒතර මේක ගොයම් වගාවට යොදනකොට අපිට මොන වගේ ප්‍රතිඵලද ගන්නද? මේක ගොයම් වගාවට යොදද්දී මේක සති වපුරා එක සතියෙන් සති දෙකෙන් සති 4ෙන් සති 6ෙන් අපි භාවිත කරන්න තියෙනවා. ඉතින් මේ මිලි 16 ටැංකියකට මිලි 250ක් තමයි අපි නිර්දේශ කරන්නේ. ඉතින් Tamanට ඕන නම් ඊට වැඩිය දාලා භාවිතා කරුවා කියලා කිසි ප්‍රශ්නයක්වත් නැහැ. ඉතින් ඒකේ ගැටලුවක් නැහැ. ඉතින් Tamanට හැකි ප්‍රමාණයනේ. ඒකට මේකට ගොයම්ම නිල්ල ගහලා පඳුරු ගහලා හැදිලා එනවා. ඒත් එක්කම මේ විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ වී වල බොල් අඩුයි බර වැඩි. බොල් අඩුයි බර වැඩි. ඒකට ගුණාත්මක භාවයෙන් ඉහළයි මේ බත්වල රසය වෙනසක් තියෙනවා. රසායනික පොහොර දැන් ඔබතුමාට මට අද විදියක් නැහැ බත් වේලක් ගන්න දෙන්නේ නැත්නම් මේ නිමුඩු මේ බාස්මති වපුරගෙන තියෙනවා තෙල් පොහොර භාවිත කරන්නේ නැතුව ඒක තමයි අපි ආහාරය මේ ගොඩාක් දෙනෙක් ඔබතුමාගෙන් පොහොර ඔය ගමේ විතරක් නෙමෙයි දැන් මේ ඉංගිතිමිටිය එතකොට නීලබැම්ම රදවේගම එතකොට මේ පළාත්වල මේන් පොහොර ගෙනියලා භාවිත කරනවා. ඔබතුමාගේ නම්බරය මම වීඩියෝ එකේ දාන්නම්.
ඔයාලට කෙලින්ම සම්බන්ධ වෙන්නත් පුළුවන්. මේ පැත්තේ සිග්නල් ටිකක් අඩුයි. යම්කිසි විදියකින් සම්බන්ධ වෙන්න බැරි අවස්ථාවක් වුණොත් මගේ නම්බරේ තියෙන වීඩියෝ එකේ මුල්ලක ඒකට කතා කරන්න. මම එතකොට එතුමාව සම්බන්ධ කරලා දෙන්න. දියර පොහොර කාබනික දියර පොහොර සම්බන්ධව තමයි මම ඒක කෙරුවේ. ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක බලලා මම සම්බන්ධ කරගනී කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මගේ සබ්ස්ක්‍රයිබ් YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම bell icon එක ඕල් දාලා අනිත් කට්ටිය බලන්න ෂෙයා කරන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.